පාන පාර නෑ නේද පුතේ? උගලන් නෑ නේද? හොඳයි. එහෙමද? සාදු ගාවට යන්නේ වංසල් අඳිනකද මේක? තනි සුදු වේ තමයි සාදු ගාවට දෙන්නේ. බබා ගන්න. බබා ලස්සනයිද කියලා. ඕ ලස්සනයි නේද? උම්මක. යක් මේක දාන්න. Ngapain? Ya. ඔන්න අද අලුත් vlog එකක් කරගෙන ආව ගොඩාක් කාලයකට පස්සේ. ඉතින් අද නම් අපි යන්න හදන්නේ මේ ලෑස්ති වෙලා travel එක කරන්න නම් නෙවෙයි. කියන්නේ travel vlog එකක් නෙවෙයි අද අරගෙන ඉන්නේ. මොකද අපිට ඇත්තටම ගොඩ කාලෙකින් මේ travel කරන්න කොහෙවත් යන්න උනේ නැහැ. එක වැඩ වැටුණා. ඒක නිසා මම අද හිතුවා පොඩක් වෙනසකටත් එක්ක එළියට යන්න. ඉතින් මගේ කැම්පස් එකේ යාළුවෝ හම්බෙන්න තමයි අද අපි යන්නේ. අපි දැන් අද ප්ලෑන් කරගෙන ඉන්නේ කොළඹ ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා කාලා බීලා අද දවස ගත කරලා එන්න. ඉතින් අපේ vlog එකත් එක්ක දිගටම එකතුලා ඉන්න. අපි ගිහිල්ලා මොකද කරන්නේ කියලා දැනගන්න. hina wennako. Dimpel ke ini nah. Apa bete tina lassana පාර. මේ කොහෙද වේයන්ගොඩ පාර. රුවන්වැල්ල නිට්ටඹු පාර. රුවන්වැල්ල වේයන්ගොඩ පාර. දැන් මගේ යාළුවා ඉන්නේ කඩවත පැත්තේ. ඒක නිසා යාවත් අරගෙන තමයි යන්නේ. ඒක නිසා අපි කොළඹ යන්නේ අද මේ පාරේ. මම ඔයාලට මං කිව්වේ මේ මං කලින් වීඩියෝ වලත් මේ පාර පෙන්නලත් ඇති. හරි ලස්සනයි මාර ලස්සනයි. ඉතින් හරි නිස්කලංකයි. මේක ලස්සන මල් ගහපොත් මේ ගහත් මේ තියෙන ලස්සනම හරිය මේ ටික මේ හැබැයි මේ ටික ලස්සනයි. රෑට නම් මාර පාළුයි. අර වැඩිය මේ ලං ටිකේ ගෙවල් දොරවල් නැහැ. තියෙනවා නැත්තේ නැහැ. මේ දැන් මේ හරියෙම තියෙනවා. ඒ අර රබර් රොත්ත හරිය මේ පාළුයි. අනිත් එක ඔය හරිය පොඩ නායන ගතියකුත් තිබුණා එක තැනක. නම් අර ඉස්සර මේ පාර මේ මිනිස්සු වැඩි යන්නෙත් නැහැ. පාර හොඳට හැදුවට පස්සේ නම් දැන් වාහන යන්නේ නිසා ඒ වගේ ප්‍රශ්න මොකුත් නැහැ. ඉස්සර ඇතර මම ගිහිල්ලත් නැහැ. මේ අපි යන්න බයයි මේකේ අර හොල්මන් තියනවා කියනවා මං කොල්ල කනවා කියනවා ඒ වගේ දේවල් නිසා. හරි පාළුයි ඉස්සර. පාර හදුවම හොල්මන් ටික ගියේ. මේ යාළුවෝ ෂූ එකක් අරගෙන දැන් ඒක අලුත් උනාට කුණු ගාගෙන එක දවසයි දැම්මේ. මං කිව්වනේ මගේ යාළුවා හම්බෙන්න අද අපි යන්න කියලා මෙන්න මෙතනින් අපි යාව ගත්තා. එයා ඉන්නේ කඩවත හරියනේ. ඉතින් එයාවත් අරගෙන අපි දැන් යනවා. එයා මට කිව්වා එයාගේ ආයිගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනේ කියලා. අපි අර බර්ත්ඩේ පික්නික් එකක් යමු කියලා. ඉතින් මෙතන මේ දෙමඩකොඩ හරිය කැරවෑන් ෆ්‍රෙෂ් එකක් තිබිලා අපි එතනින් නවත්තලා කේක් එකක් ගන්න ගියා. එතනින් අපි අර ඔරෙන්ජ් ෆ්ලේවර් ගැටෝ එකක් බබල් ටී ඇයි මේ ෂෝටි ඇත්තටම අද මුස්ලිම් අයගේ මොකක් හරි ෆෙස්ටිවල් එකක් නිසා කැරවෑන් ෆ්‍රෙෂ් එකේ වෙන මොකුත් තිබුණේ නැහැ. ඊට පස්සේ අපේ බබා ගොඩේ දවසක ඉඳන් බබල් ටී ඉල්ල හිටියානේ. ඒක නිසා අපි මෙතන නාරාහෙන් පිට තියෙන බබල් මී බබල් ටී අවුට්ලට් එක. එතනට ගියා බබල් ටී ගන්න. ඉස්සර ඩිෂ්මීමයි ගොඩාක් මේ බබල් මී බබල් ටී එකෙන් හරියට බබල් ටී බොන්න පුරුදු වෙලා හිටියා. කැම්පස් යන දවස්වල. දැන් නම් ඇත්තටම එහෙම කාලෙකින් බිව්වේ නැහැ. ඉතින් බබල් ටී වල අපිට සෙට් වෙනම ෆ්ලේවර් එක තිබුණේ ඔය බබල් මී බබල් ටී එකේ. හැබැයි දැන් මෙතෙන්ට ගියාම ඒගොල්ලන්ගේ තිබුණ ෆ්ලේවර්ස් වර්ග ගොඩක් අඩුයි කියලා තේරුණා. දැන් කියන්නේ අඩුයි තෝරගන්න තියෙන දේවල්. ඉතින් අපි ගත්තේ මයිලෝ ෆ්ලේවර් එකෙන් තියෙන බබල් ටී දෙකකුයි. මං ගත්තා අර මාචා. මට මාචා ෆ්ලේවර් එක try කරන්න ආසාවක් තිබුණා. ඒ නිසා ඒ මාචා මිල්ක් ටී එකක් තමයි මම ගත්තේ. මේ වණුක අපේ බබා කොච්චර ඒකට මාර එක්සයිට් වෙලා ඉන්නේ බබල් ටී බොන්න. මොකද අර බබල් වී බෙයාස් එකේ මේ බෙයාස්ලා බබල් ටීස් බොනවා දැකලා මෙයාට ඒගොල්ලෝ කන බොන දේවල් තමයි කන්න බොන්න ඕනේ. ඒක නිසා ඔය බබල් ටී ඉල්ලෙල්ලමයි හිටියේ. අන්න නිසා ඔය අරන් දුන්නා. ඉතින් අපිට ගෙනියන්න දෙන්නේ නැහැ. එයාගේ යාම අරගෙන කාර් එකට අරන් ගියා. අපි නම් බබල් ටී ටික තියාගත්තා. ඒ වෙලෙ බිව්වේ නැහැ. බබා මේ ඒකේ වෙලෙම කඩලා බොන්න ඕනේ කියලා මේ කායකට නැගලා යන කාර් එකට බිව්වා.
ඊට පස්සේ අපි ඩාලි රෝඩ් එකේ කියන්නේ අර ඉබ්බන් වල හන්දිය කියන්නේ අන්න ඉබ්බන් වල හන්දියේ තියෙන කීල්ස් එකට ගියා බබාට ස්ට්‍රෝබෙරි ටිකක් ගන්නයි තව ස්නැක්ස් මොනවා හරි ගන්නයි. මෙතනින් අපි තව ගත්තේ එග් ඇන්ඩ් චීස් සෑන්ඩ්විච් තිබුණා ඒව ගත්තා. තව 690ට තිබුණා පීස් එකක් පොඩි. ඒ පීස් එක ගත්තා. කොහෙද යන්නේ? බබා කොහෙද මේ ඇවිත් ඉන්නේ? කීල්ස් එකට. මට තව ඔයාලට කියන්න බෑනේ අපි කැරබෑන් ෆ්‍රෙෂ් එකෙන් ගත්ත එයාලගේ කොෆි ක්ලියා එකයි චොක්ලට් වඩලප්පන් එකයි. කීල්ස් එක හදන විනාඩි 15ක් විතර යනවා කියන නිසා හස්බන්ඩ් මයි බබාවයි කීල්ස් එකේ තියලා අපි දෙන්න යනවා ඩේන්ස් රෝඩ් එකට මල් ටිකක් ගන්න. මල් ටික තෝරන ඉතින් අර කො මෙලිය අරගෙන තමයි මේ යනවා පාරේ. මේ තියෙන මම ඉස්සර උදේ හවසේ ගිය පාරක්. ඉස්සර මම වැඩ කරපු ඔෆිස් එක තිබුණේ. එන්න මේ හරිය තමයි මගේ කලින් ඔෆිස් එක තියෙන්නේ. අපි දෙන්න දැන් මේ යන ගමන් ඉන්නේ කොහෙද කියලා මල් ගන්න අපේ යාළුවෙක් ඉන්න යාගේ බර්ත්ඩේ එක තියෙනවා. ඉතින් අපි ඔක්කොම බඩු ටික ගත්තා විහාර මහදේවි පාක් එකට තමයි ආවේ අපේ පික්නික් එකට. පික්නික් එකට ආවට පස්සේ දැන් මේ හදන්නේ අපේ කෑම ටික ඔක්කොම මෙතන arrange කරන්න බබත් එක්ක තමයි ටිකක් අමාරුනේ මොකද එයා කෑම ගොඩක් දැකලා මෙතන අර මෙහෙම පික්නික් ක්ලෝත් එක එළුවාම ඒවට එක්සයිට් වෙලා එයා පොඩ්ඩක් ඉතින් අපිට කරදර කරනවා ඒවා දිනවා එයාත් ආසයි ඒවට ඉතින් අල්ලන්න කරන්න පොඩි අයගේ හැටිනේ ඒක නිසා ටිකක් අමාරුවෙන් කරගත්තා අනිත් එක තමයි මෙතන ඉන්න කපුටෝ අපිට වැඩි වෙලා මෙතන ඉන්නත් බැරි වුණා මොකද කෑම ටික ගෙනාව ගමන් කපුටෝ ඉන්න ගත්ත නිසා ඉතින් මේ බලන්නකෝ ඔන්න ඔහම තමයි යාළුවෙකුට බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දෙන්න කියලා මාවත් කඩේ එක්කගෙන ගිහලා අන්තිමට මගේ යාළුවා මගේ බර්ත්ඩේ එකටත් කලින්ම මාව සර්ප්‍රයිස් කළේ. ඔයාලා බලන්නකෝ දැන් අපි මේ බර්ත්ඩේ කේක් එක කාලා ඉවරලා ඉතුරු කෑම කන්න ගන්නකොට අපේ චූටි බබා අපි හිතුවේ නැහැ එයාට කන්න දුන්න ස්ට්‍රෝබෙරි ටික අරගෙන ඔය වීඩියෝස් වල දැකලාද මන් දන්නේ අර කේක් එක තනියම ඉඳගෙන ඒ ස්ට්‍රෝබෙරිස් තිය ඩෙකොරේට් කරනවා මම මේ පෙන්නන්නේ මේ කේක් එක මේ බලන්න එයා ලස්සනට පිළිවෙලට කේක් එක උඩින් ස්ට්‍රෝබෙරි තියලා කේක් එක ඩෙකොරේට් කරලා ඉතින් මම මේ අතරේ ඩිෂ්මි ගැන නොකියුවොත් ලොකු අඩුවන්නේ ඩිෂ්මි කියන්නේ මගේ කැම්පස් එකේ ඉඳලා අද මේ වෙනතුරාවට මාත් එක්ක ළඟින් මාස්ටර් කරන මාත් එක්ක ටච් එකේ ඉන්න යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් අනිත් යාළුවට අද ටිකක් බිසි නිසා එන්න බැරි වුණා ඉතින් ඩිෂ්මි ගොඩාක් ස්තුතියි thank you so much මේ හැම දෙයකටම ඉතින් මම ඔයාලට ගොඩාක් ආදරෙයි යාළුවෙක් සර්ප්‍රයිස් කරන්න කියලා එක්කගෙන ඇවිල්ලා මේ මගේ බර්ත්ඩේ එකටත් කලින් මෙන්න මෙයා මාව සර්ප්‍රයිස් කළා මමත් ඉතින් පස්සෙන් ගියා මේ අරවා මේව ගන්න මේ මෙයාගේ කවුද යාළුවෙක් සර්ප්‍රයිස් කරන්න ඕනේ කිව්වා හින්දා අන්තිමට බලනකොට මේ සර්ප්‍රයිස් කරන යාළුවා මගේ බර්ත්ඩේ එක තියෙන්නේ 26 දවස් සති දෙකක් විතර තියෙනවා මේ උනාට ඉතින් කලින්ම සර්ප්‍රයිස් වුණා දැන් අපි ඔක්කොම කාලා සර්ප්‍රයිස් වෙලා ඉවරයි දැන් අපි යනවා වන් ගෝල් ෆේස් එක පැත්තට පොඩ්ඩක් ෆිල්ම් එකක් තිබුණොත් බලලා මෙයාගේ ඇඳුම් මාරු කරන්න උනා මොකද මේ කෑම ටික අර එතන නැස්ති කරන්න ගත්ත වෙලේ ඉඳලා මෙයා කේක් ඩෙකොරේට් කරනවා ඒව උඩ ඉඳ ගන්නවා අපිට දැන් තව වෙලාව තියෙන නිසා අපි වන් ගෝල් ෆේස් එකට ආවා මේ වන් ගෝල් ෆේස් එකේ එන්ට්‍රන්ස් එක නියමයට ආවා ඒකම හයි ෆස්ට් එකට යන්න ඕ ඉතින් කට්ටිය වෙන්නේ ඉෂාර බලන්න මෙහෙම දැම්මම අර ඇඳුමන මේකට හොඳ වෙන්නේ නැහැ මේ තියෙන්නේ shopping mall එකකට ආවොත් අපේ බබා කරන්න කැමතිම දේ. එයාට shopping mall එකකට ආවොත් අනිවාර්යෙන් escalator එකේ උඩට පහළට දවසම හරි යන්න ඕනේ. මේ මෙතන තියාට යාළුවෙක් හම්බුණා හැබැයි එයාට බය වුණා. ඉතින් මේ මං කිව්වා වගේම හැම වෙලෙම ඒ කියන්නේ වැඩියෙන්ම කරන්න ඕනේ අපිට යත් එක ස්කෙලේටර් එකේ එක්කගෙන යන එක. මේ වෙලාවේ එතන ෆැෂන් ෂෝ එකක් මේ රෑම්ප් වෝක් එකක් තිබුණා. අපි ඉතින් උඩට වෙලා පොඩ්ඩක් බලාගෙන හිටියා ඒක දෙහා. මම ඉතින් ඕගොල්ලන්ටත් බලන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. අපි දැන් මේ යන්නේ වියාන අවුට්ලට් එකක් හොයාගෙන
මෙතනදී ඇත්තටම අපි ගියේ අර ලික්විඩ් බ්ලෂ් එකක් හොයාගෙන. මගේ යාළුවා කිව්වා අලුතෙන් වියානා එකේ ලික්විඩ් බ්ලෂ් එකක් ඇවිත් තියෙනවා කියලා. ඇත්තටම බලනකොට ඒක වියානා එකෙන් නෙවෙයි CCUK British කොස්මැටික්ස් බ්‍රෑන්ඩ් එකෙන් තමයි ඇවිත් තියෙන්නේ. ඒක නැති නිසා අපි ගියා මිනිසෝ එකට පොඩ්ඩක්. එතන වින්ඩෝ shopping එකක් තමයි කළේ. මොකද බබාව හස්බන්ඩ් එක්ක තියලා ආව නිසා ඒ දෙන්න ගියා අර තියෙනවනේ එතන ට්‍රේන් එකක් ඒකේ සෙල්ලම් කරන්න යනවා කියලා. ඉතින් ඒක නිසා අපි දෙන්න මෙතනට ආවා. මට අපේ බබාගේ ෆේවරිට්ම කාටුන් එකනේ We Bear Bears. එතන තිබුණා ඒ soft toys. ඉතින් ඒව ටිකක් බැලුවා. ඊට පස්සේ මේ දෙන්න හස්බන්ඩ් උයි බබායි කොහෙද ඉන්නේ ආවා. මේගොල්ලෝ සරසයි බුක් ෂොප් එකට ඇවිල්ලා. ඒක නිසා අපි එතනට ආවා. ඉතින් මේ බබාට බුක්ස් වගේක් ඕනේ වෙලා. ගත්තේ बुक्स किया गत्तද කොබන් බුක්ස් ටික වගේ පෙන්නන්න අපි මෙතනට එනකොටත් බබයි හස්බන්ඩ් ටෝනි පොත් සිලෙක්ට් කරගෙන හිටියේ. ඉතින් අපි දෙන්නත් ටිකක් මහන්සි නිසා ඇවිල්ලා චුට්ටක් වෙලා ඉඳගෙන හිටියා. මොකද මෙතන මාර නිස්කලංකයි අර අනිත් තැන් වගේ නෙවෙයි. ඉතින් ඊට පස්සේ මේ බබා ටෝනි තව පොත් ටිකක් මම තෝරලා දුන්නා. ඊට පස්සේ අපි කතා වුණා චුට්ටක් වෙනසකටත් එක්ක අර වන් ගෝල්ඩ් ෆේස් එකේ උඩම ෆ්ලෝ එකේ තියෙන පබ් එකට යන්න කියලා. මට මතකයි බ්‍රිටිෂ් පබ් එකට. ඉතින් එතෙන්ට ගිහිල්ලා කොක්ටේල් දෙකක් බීලා සුප් එකක් අරගෙන බිව්වා. බබාට සුප් එකක් දුන්නා. ඊළඟ එන ගමන් මේ ආයේ ෆුඩ් කෝට් එකට ආවම ක්‍රේප් රාන එක දැකලා එතනින් අර පුනාපා ෆ්ලේවර් ක්‍රේප් රාන එකක් කන්න හිතුණා. ඉතින් එකක් අරගෙන අපි ඔක්කොමලා එකත් කෑවා. කාලා දැන් මේ හපව ගෙදරින් තමයි පිටත් උනේ. අපි ඇත්තට මෙතන ඉඳලා තියෙන වෙලාව බැලුවම අර පාකින් වලට යන charges බැලුවම අපි පැය 5ක් විතර වන් ගෝල්ඩ් ෆේස් එකේ ඉඳලා ඉතින් මගේ යාළුවට කැලණියට යන්න ඕන එකමත් තිබුණා කිව්වා එයාගේ වැඩකට. හැබැයි දැන් ගොඩක් අවශ්‍ය වෙලා නිසා එයා ඒ ගමන කැන්සල් කරලා අපි තුන්දෙනාම දැන් යනවා එයාලා ගෙදරින් දාලා එහෙමම ගෙදර යන්න. ඒ කියන්නේ දැනුත් අපි ආපහු යන්නේ කඩබත පැත්තෙන්. මේ හවස 5ට විතර ගෝල්ඩ් ෆේස් එක පැත්ත. හරි ලස්සනයි. මම ඉතින් ඔයාලට බලන්නත් එක පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මාරම ලස්සනයි. අනිත් එක තමයි අද අර මං කලින් කිව්වා වගේ මුස්ලිම් අයගේ ෆෙස්ටිවල් එකක්. ඒක නිසා ගොඩක් වාහන තිබුණේ නැහැ, සෙනග හිටියේ නැහැ. ඒක නිසා අපිට නිදහසේ යන්නත් පුළුවන්. මේ බලන්නකො ඔයාලට පේනවත් ඇති වීඩියෝ එකේ මං මේ වීඩියෝ එක අපි කතා කරනවා මොකුත් නැතුව මියුට් කරලා තියෙන්නේ. මේ වෙලාවේ ඉතින් දන්නවනේ යාළුවෝ එකතු වුණාම කියන දේවල් ඒ කතා කරන සමහරක් දේවල් මට මේ මගේ වීඩියෝ එකේ vlog එකේ දාන්න බෑ. ඒක නිසා මම ඒ ටික මියුට් කළා. මේ කොටුව හරිය බලන්නකො සාමාන්‍යයෙන් කොටුව මේ වගේ සෙනග අඩුවට තියෙන්නේ නැහනේ. වාහන වුණත් දැන් අපිට මාර පහසු වුණා පාක් කරගන්න. දැන් අපි ඔන්න යාළුවගේ ගෙදරට ආවා. ඇවිල්ලා මේ ඉතින් මේ යා TikTok කරන තැන පෙන්නනවා. මේ අතරේ මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ෆුල් වෙලා. ඉතින් මෙතනින් පස්සේ මම ආයෙ මොකුත් වීඩියෝ කළේ නෑ. මෙතනින් පස්සේ කළේ අපි ඉක්මනටම රෑ වෙන නිසා ගෙදර ගියේ එක. ඉතින් ඔහොම තමයි අද දවස් අපි ගත කළේ. එහෙනම් තවත් අර බ්ලොග් එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්.